මේ දැක්වෙන්නේ තල පෘෂ්ඨයක් කරහා වර්තනය සම්බන්ධ අවස්ථා කිහිපයක්. මෙතනදී අපි ආලෝක කිරණයක වර්තනය සැලකලා තියෙනවා පළවෙනි මාධ්‍යයේ සිට දෙවෙනි මාධ්‍යයට. I පතන කෝණය, R වර්තන කෝණය, N1 පතන මාධ්‍ය තුල වර්තනාංකය, අපි ඒකට කියනවා নিরপেক্ষ වර්තනාංකය, V1 පළමු මාධ්‍ය තුලදී ආලෝක ප්‍රවේගය, ලැම්ඩා 1 පළමු මාධ්‍ය තුලදී තරංගයේ ආයාමය, N2 දෙවන මාධ්‍යයේදී নিরপেক্ষ වර්තනාංකය, V2 දෙවන මාධ්‍යයේදී ප්‍රවේගය, ලැම්ඩා 2 දෙවන මාධ්‍යයේදී තරංග ආයාමය. පළවෙනි එක මෙතන කියනවා 1n2 සමානයි sin i බෙදීම sin r. මේක ස්නෙල් නියමයෙන් ලැබෙන්නේ. එකේ සිට දෙක මාධ්‍යයට වර්තනාංකය මෙතනින් ලබා ගන්න පුළුවන්. මෙතන 2n1 සමානයි 1ට 1n2. ඒ කියන්නේ දෙකේ සිට එකට ආලෝක කිරණේ වර්තනාංකය ලබා ගන්න නම් 1 සිට 2 ප්‍රතිලෝමය ගන්න පුළුවන්. එතන 1n2 සමානයි n2ට n1. ඒ කියන්නේ එකේ සිට දෙකට සාපේක්ෂ වර්තනාංකය සමානයි n2 নিরপেক্ষ වර්තනාංකය බෙදීම n1 নিরপেক্ষ වර්තනාංකය. ඊට පස්සේ මෙතන තියෙනවා තවත් ආකාරයක්, මේකට අපි කියනවා ගුණිත ස්වභාවය නැත්නම් අවිචලක ආකාරය කියලා. n1 sin i සමානයි n2 sin r. පළවෙනි මාධ්‍යයේදී වර්තනාංකයත් කෝණයේ sin ගියත් ගුණිතය දෙපැත්තටම සම වෙනවා. n1 v1 සමානයි n2 v2. පළවෙනි මාධ්‍යයේදී වර්තනාංකයේ සහ ප්‍රවේග ගුණිතය දෙවෙනි මාධ්‍යයට සම වෙනවා. n1 ලැම්ඩා 1 සමාන m2 ලැම්ඩා 2 කියන්නේ වර්තනාංකයේ සහ තරංගායාම ප්‍රවේගය තරංගායාම ගුණිතය දෙපැත්තට සමානයි. මෙතනදී විශේෂයක් තමයි මාධ්‍ය දෙක හරහා යන කිරණයේ සංඛ්‍යාතය නොවෙනස්ව පැවතීම. මේකේ බොහෝ සූත්‍ර වෙනත් තරංග වලටත් යොදා ගන්න පුළුවන් වෙනවා.